සිංහල කවිය මංපෙත් කිහිපයකට පැමිණ ඇති බවත් මීට අඩ සියවසකට පෙර දැක්ක මාටින් වික්‍රමසිංහයන් මේ මංපෙත් ගැන බොහොම ලස්සන කතාවක් කිව්වා. අනුකාරකයන් කවියේ ඉදිරි ගමනට බාධා කළාට නිර්භීත කවියෝ ඉදිරියට ගමන් කරනු ඇති බව එතුමන් අනාවැකි පළ කළා. එහෙම නිර්භීත කවියෝ කවි මගේ ඉදිරියට ගමන් කරනවා. එහෙම නිර්භීත කවියෙක් එක්ක මහින්ද ප්‍රසාද් මස්සෙබොල කවියා අපට මුණ ගැහෙනවා 9 වෙනි කවියේදී. ඔව් ඊළඟට අපි තෝරාගෙන තිබෙන්නේ අලංකාර ක්‍රම අතර තිබෙන හරි අපූර්ව අලංකාර ක්‍රමයක් වන අර්ථාන්තරන්‍යාස අලංකාර ගුණය කියන එක සම්බන්ධයෙන් අර්ථ දෙකක් අතර න්‍යාසයක් ගොඩනගමින් කරන්නා වූ අලංකාර ක්‍රමය. මේක අපිට අලුත් නැහැ. මොකද දැන් ওই සුභාෂිතය කාව්‍ය ගත්තම අලගියවන්න මොකටගේ සුභාෂිතේ කාව්‍ය සම්පූර්ණ කාව්‍යාවලියේම සකස් වෙලා තියෙන මේ කියන ක්‍රමවේදයට යම් කිසි කරුණක් කියනවා ඒ සනාථ කරන්න අතිරේක කරුණක් වෙනත් කරුණක් ගෙනල්ලා කියනවා නේද. පින්මද පුතුන් 100ක් ලදුවත් નિසරු ගුණනන බෙලෙන් යුතු පුතුමේ ඊතාගරුව කියලා මූලික කරුණ කියලා ඉවරයි. ඒක සනාථ කරන වෙනම කරුණක් ගේනවා. එක පුදු සඳින් දුරු වේලෝ ගනඳුරු නිකතර රසින් එලිසට නොම වේ දුරු කියලා. එතකොට ගුත්තිල කාව්‍යයේ 199 වන කවියේ තියෙන කොපමණ ගුණ කළත් දුදනෝ නොවේති යහපත් මූලික කරුණ කියලා ඉවරයි. ඒ සනාථ කරන්න කියනවා කිරිදියෙන් දෙවියත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත් කියලා. මෙන්න මේ ක්‍රමවේදය අපේ බොහෝ විට අපේ මේ නිර්මාණකරුවෝ හරීම අපූර්ව විදිහට පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන්ම මම නිකම් මේ ගීත ගැන බලනකොට බන්දුල නානායක්කාරවස්සම් නිර්මාණකරුවාගේ ගීත රචකයාගේ බොහෝ ගීතවල මේ ක්‍රමවේදය හමු වෙනවා. වියෝ වූ පසුවයි දැනෙන්නේ කියන ගීතය අහලා බැලුවොත් තේරෙනවා මුල් කරුණ කියලා වෙනත් අතිරේක කරුණක් කියනවා. විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන නිම් පෙරක් නොදුටු මේ ලෝකේ මේ ගීතවල තියෙනවා මේ සාහිත්‍ය අලංකරණ ගුණය. දැන් වියෝ වූ පසුවයි ගීතයේ තියෙන යුරු දෑලේ හිඳ බැලුව විට ගඟ හැඩයි කදිමයි වෙනම කරුණක්. දියට වන් කල එවන් ගඟුලම බිහිසුණුයි ඡණ්ඩයි ආදී වශයෙන් මේක හරිම අපූර්ව සාහිත්‍යමය අලංකරණ ක්‍රමවේදයක්. වජිර මතෝරා ගන්න කවිය ඔබ කීවා වගේම නූතන කවියෙහි අති විශිෂ්ටාකාරයෙන් නූතන කවියෙහි භාවිතය භාෂා භාවිතය විශේෂයෙන්ම ප්‍රකට කරපු ඉතාමත් ප්‍රබල කවියෙක් ලක්ෂාන්ත අතුකෝරළ කවියා. ඔහුගේ සමහර කමටහන් නැමැති කවි පොතේ එන කවියක්. මේ කවියෙහි මා මේ කියන අලංකරණ ගුණය සාකච්ඡා කරන්න හිතුනේ කාව්‍ය මාතෘකාව සහ මාතෘකාව සපත කරන්නට ඔහු කවිය භාවිත කරන ආකාරය ගැනගෙන මාතෘකාව තමයි ඔහුගේ අදහස තියෙන්නේ. මාතෘකාව වෙන්නේ ග්‍රීෂ්මයේ පිපෙන මහනෙල් අමුතුයි ලස්සනයි. ඒක තමයි ඔහුගේ මූලික කරුණ. මේක සනාථ කරන්න ඔහු ගේනවා අතිරේක කරුණු 4ක්. ඒ අතිරේක කරුණු 4 තමයි කවිය බවට පත් වෙන්නේ. පුලින මලුගෙන දෙගොඩ පිහිනන මේ වැලි ගොඩ දාන තරුණෙක් ගැන කියන්නේ. පුලින මලුගෙන දෙගොඩ පිහිනන කැලණි ගඟබඩ සිහිනි කොල්ලෙක් නුහුරු පිරිසිදු නිල් තටාකයක ලබයි ජය පළඟක් මුදා අභිමන ඔහුගේ අත දවටන්න සුබ පැතුමක්. මේ වැලි ගොඩ දාන කොල්ලෙක් එකපාරට විශාල නිල් තටාකයක පීනලා ජය ලබනවලු. පදක්කමක් ගන්නවා. ඔව් පදක්කමක් ගන්නලා ඔහුට මේ සුබ පතන්න කියලා අපිට යෝජනා කරනවා සමාජයට. නිහඬ සෝබර ගැහැණියක කුස වැඩි කතා කරන එක්ක කතා කිරීමේ වරප්‍රසාදයේ අහිමි ගැහැණු කෙනෙක්ගේ කුස නැගී මොළොවට පැමිණි දැරියක්. එහෙම අම්මා කෙනෙකුට දාව ඉපදුණු දුවක් පරදවන්නී වාද කතිකා නැන සභා වදනින් එයින් පැහැදී මොහොතකට නැගිටින්න ඔබ අසුනින්. එහෙම ගැහැණු ළමෙක් ඇවිල්ලා වාද විවාද තරඟ ජයග්‍රහණය කරනකොට සමාජයට කියන පොඩ්ඩක් මොහොතක් නැගිටලා ගරු කරන්න යාට. පාට කූරක් කුණු වලින් ලද චොහරු පැල්පත් පෙළේ පැටියෙක් අඳින්නේ කඳු කෙළවරේ ඉර මුදුන් වන දසුණක් දෙන්න හිතවත කුණු නොගෑවුණු අලුත් සුදු කොළයක්. එයාට අලුත් සුදු කොළයක් දෙන්න කියන මේ පැල්පත් වාසී බොහොම අමාරුවෙන් පාට කූරක් හොයාගෙන එයා අඳින්නේ මොකද්ද ඉර නගින දර්ශනය. එයාට අපි කොළයක් දෙන්න ඕනි. දැන් නම් කොළ දෙන්න විදියක් නැහැ. කඩදාසි නෑ ඇත්තටම. අපිට පොත් මේ මුද්‍රණය කරන්නත් බැරිලා තියෙන කොළ නැති නිසා. නමුත් හුට කොළයක් හොයලා දෙන්න ඕනේ අපි. නිතර චර චුරුස් නද දෙන වැල් කැසට් කබලකට කන් ඇන කලාපේ යුවතියක් ශ්‍රුතියට ගයන්නේ ගීයක්
හොඳට අත් දෙක උස්සලා ඔබ දෙන්න අත්පොඩියක්. මේ සමාජයේ කියන අපි නොහිතන තැන්වලින් ගොඩනැගෙන ප්‍රවණතාවයන්ට සමාජයක් විසින් අපි ඔක්කොම වචනකින් උදව් කරන්න ඕන කියන කාරණය කවියා ඉතාමත්ම නිර්මාණශීලී ආකාරයට කියන. ඉතින් මා හිතුවා අර මා කියපු අලංකරණ අර්ථාන්තර අන්‍යාස අලංකරණ ක්‍රමවේදය ඉතාමත් නූතනත්වයෙන් යුතුව පාවිච්චි කරපු අවස්ථාවක් ලක්ෂාන්ත අතුකෝරළ මේ කවිය අපිට හමු වෙනවා. මන්න අර්ථාන්තරන්‍යාස ලංකාරය. අර්ථාන්තරන්‍යාසාලංකාරය මේ ඒකම පාඩමක්. ඒ වගේම මේ ග්‍රීෂ්මයේ පිපෙන මහනෙල් අමුතු ලස්සනයි. ඔහු අර ඔබ කියපු විදිහට මේ මානෙල් ලස්සන වෙන්නේ කොහොමද කියන කාරණය සනාථ කරන්න ඉදිරිපත් කරන කවි සාක්ෂියක් තියෙන්නේ. එතකොට කවියේ ජීවගුණය paludu නොකර හැඟුම් දැනුම් ඇති තැන්වල බොහොම ලස්සනට කවිය රඳවන ලක්ෂාන්තගේ කවිය කියවා අපි එනවා 9 වෙනි කවියේ 9 වෙනි ගීතය. නිම් පෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිපඳ සරණාබිමේ නිම් පෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිපඳ සරණාබිමේ ඔබේ සිනාවට මගේ නවාතැන අරුණු විදුවාවී ජීවිතයේ කලන කංගාදී මං වසා දමනු හැකිදෝ කෙසේ රැල් නකා කලන ගංගාදී මං වසා දමනු හැකිදෝ කෙසේ සොයා සයුරුදිය පඹාවිත් ගඟ සදා සැඟවයාවී සාගරයේ සිල්පිලිනුවන් කැලපුවනේ බිම නොතානෙලු පළමාවතේ සිල්පිලිනුවන් කැලපුවනේ බිම නොතානෙලු පළමාවතේ සදා ඔබේගින් බෙදා ගනිම් මම් තැවුල් සැඟවයාවී නිම් පෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිපඳ සරණාබිමේ නිම් පෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිපඳ සරණාබිමේ ඔබේ සිනාවට මගේ නවාතන අරුණු විදුවාවී ජීවිතයේ